බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කරේ මේ දීර්ඝායු සම්පත්තිය ලැබෙන්නේ කොහොමද? පින්වත්නි, දීර්ඝායු කුමාරයා ඉපදෙච්ච දවසේ තාත්තා යනවා නක්ෂාස්ත්‍රකාරයෙක් හම්බෙන්න. ඔය නැකත් බලන මිනිස්සුනේ හදනවනේ අපේ වේලාපත්කඩේ. ගියපු ගමන් කියනවා ජ්‍යොතිෂ වේදියා පුතා මැරෙනවා දවස් 7කින්. නැකත් බලලා කියන්නේ. හරි වේදනාවකින් තාත්තා පසු වෙනවා. පුතා මැරෙනවා කියපුවම මොන තාත්තටද දුක නැත්? දුවගෙන යනවා බුදුහාමුදුරුව හම්බෙන්න ජේතවනාරාමයට. ගෙහින් බුදුහාමුදුරුවන්ට විස්තරය කියනවා. දැන් බලන්න ඕන පෙන්නඳුනි මම මේ කියන කතාවත් එක්ක ගලපන්න ඕන හොඳේ. මේ කොහොමද දීර්ඝායුෂ ලැබෙන්නේ? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරන අද ඉඳන් ගිහින් පිරිතක් ලෑස්ති කරන්න. ගෙදර පිරිත සූදානම් කරන්න. දීර්ඝායු කුමාරයාගේ තාත්තා ගිහිල්ලා ඒ දවසේ ඉඳන් දින 7ක් පුරාවටම ගෙදර පිරිත් කියනවා. දැන් අර පුතා බිලිගණ්ඩේන යක්ෂයා දවස් 7න් 7 වෙනි දවසේ එනවා. 7 වෙනි දවසේ ගෙදර පිරිතට කවුද වඩින්නේ? බුදුහාමුදුරුවෝ වඩිනවා. පින්නතුනි, තථාගතයන් වහන්සේ වඩිනකොට සතර වරන් දෙවිවරු නිරන්තරයෙන් මෙතන ආරක්ෂා කරනවා. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා දොරටු පාලකකම ගන්නවලු. ඇයි? තථාගතයන් වහන්සේනේ වඩින්නේ. යක්ෂයාට එන්න පුළුවන්ද? එන්න බෑ. තථාගතයන් වහන්සේ පිරිත් දේශනාව ඉවරලා කරලා කියනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායින චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. හාමුදුරුවරුන්ට ගරු කරන, ධර්මයේ හැසිරෙන, වැඩිහිටියන්ට සලකන උදවියට ආයුෂය වැඩිලු, වර්ණය වැඩිලු, සැපේ වැඩිලු, බලය වැඩිලු. පැහැදිලි ඇතිනේ මම මේ කියන එක. මේ ජනිත මధుරංග මහත්මත් ආශිර්වාද ගන්න එහෙම. හරි වටිනවා මේ කරන පින්කම. මේක ලෝකෙම දැනගන්න ඕන. ධර්මපාල ජාතකේ අහලත් ඇති. ධර්මපාල ගමේ අධිපති ධර්මපාල පුතා යවනවා තක්ෂිලාවට ශිල්ප ශාස්ත්‍රය හදාරන්නට කියලා. ශිල්ප ශාස්ත්‍රය හදාරනකොට තක්ෂිලා නුවර ගමේ පොඩි ළමයි මැරෙනවා. දැන් අසනීප වෙලා පොඩි ළමයි මැරෙනවා කියන එක අපිට අරුමයක් නෙමෙයි. ධර්මපාල ගමේ අධිපතිගේ පුත් ධර්මපාල කුමාරයාට මේක ගැටලුවක්. ධර්මපාල කුමාරයා විස්සෝප වෙනවා පොඩි එවුන් මැරෙනකොට. ගුරුවරයා අහනවා මොකද ඔච්චර පුදුමේ? ධර්මපාල කුමාරයා කියනවා අපේ ගමේ එහෙම මැරෙන්නේ නැහැ. අපේ ගමේ අඩු වයසින් මැරෙන්නේ නැහැ. මේක දැනගන්න ඕන වුණා ගුරුවරයාට. ගුරුවරයා මොකද කරන්නේ? මැරිච්ච එළුවෙකුගේ ඇටකටු ටිකක් මල්ලකට දාගෙන දැන් මේ පොඩි එකා කියන කතාව ඇත්තද බලන්න එපේ. යනවා ගමට. ගිහින් තාත්තට පෙන්නනවා හරි කනගාටුයි. ඔයාගේ පුතා මැරුණා. තාත්තා පිළිගන්නවද පුතා මැරුණා කියන එක? තාත්තා පිළිගන්නේ නැහැ. හේතුව තාත්තට විශ්වාසයි ධර්මය. තාත්තට විශ්වාසයි තථාගත භාෂිතය. බුදුවරු කවදාවත් බොරු කියන්නේ නැහැ. බුදුවරු කියපු දේවල් මේ ලෝකේ නොවී තියෙන්නේත් නැහැ පින්නතුනේ. ඊට පස්සේ තාත්තා කියනවා මැරෙන්න නම් හේතුවක් නැහැ. එහෙනම් මේන් බලන්න කියලා ඇටකටු ටික දෙනවා. පින්නතුනේ ඒත් පිළිගන්නේ නැහැ. හිතන්නකො ධර්මයේ ගැන තියෙන විශ්වාසය. කීයටවත් මැරෙන්න බෑ කියනවා. ඊට පස්සේ ගුරුතුමා කියනවා මැරුණේ නෑ අපි මේ කියපු දේ ඇත්තද බලන්න ආවේ. ධර්මපාල ගමේ අධිපතිතුමා කියනවා
අපේ ගම ධර්මානුකූලව ජීවත් වෙන ගම. අපේ ගමේ මිනිස්සු පංචශීලය ආරක්ෂා කරනවා. අඩු වයසෙන් අපේ ගමේ කිසි කෙනෙක් මැරෙන්නේ නැහැ. අඩු වයසෙන් කිසි කෙනෙක් මැරෙන්නේ නැහැ. මග මානවක ජාතකයේනේ මග කුමාරයා ගමේ හිටපු පවුල් 30ම අල්ල ගන්නවනේ ශ්‍රමදාන කටයුතු වලට. ඊට පස්සේ ගම් ප්‍රධානියා මොකද කරන්නේ? ඒ ගමම සිල්වත් වුණා පින්නතුනේ. මුළු ගමම දුසිරිතෙන් වළකුණා. ඔන්න ගම් ප්‍රධානියාට ගැටලුවක්. මොකක්ද ගැටලුව? නඩු නැහැනේ. ප්‍රශ්න නැහැනේ. එතකොට රජුරොන්ට ගිහින් පැමිණිලි කරනවා ගම් ප්‍රධානියා මේ අලුත් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මෙයාගේ නැති වැරදි කියනවා. රජ්ජුරුව වරද විභාග කරන්න නැතුව මොකද කරන්නේ? ඇතුම් ලවා පාගලා මරන්න කියලා නියෝග කරනවා. මේවා මේ පොඩි පන්තිවල පෙළ පොත්වලක් තියෙන කතා මම හිතන්නේ. හැබැයි පොඩි නෑ. මේ උගන්වන්නේ ධර්මානුකූලව ජීවත් වෙන එකේ තියෙන ආනිසංසය. මිනිස්සු පිළිගන්න ඕන ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන එකනේ. ධර්මයේ හැසිරෙන මිනිස්සු ඒකාන්ත වශයෙන් ධර්මයේ විසින් ආරක්ෂා කරනවා පින්නතුනේ. ඇත්තු ලව්ව පාගන්න දාලා තියෙනකොට දුවිලි අවුස්සගෙන මහ පොළව ගුගුරුවගෙන ඇත්තු දුවගෙන එනවා. මග කුමාරයා කියනවා යාළුවෝ 30 දෙනාට බය වෙන්න එපා. ඇයි ඒ බය වෙන්න එපා කිව්වේ? හැබැයි ධර්මයේ පිළිපදින එකත් මෙහෙමයි ති. මග කුමාරයා කියනවා අපි හදවතින්මයි ශ්‍රමදාන කටයුතු කරේ. අපි හදවතින්මයි සිල් රැක්කේ. කාටවත් හිංසාවක් කරේ නැහැ. එහි සත්‍යානුභාව බලයෙන් අපට හිංසාවක් නොවේවා. බලන්න. ඇත්තු දුවගෙන ඇවිල්ලා කකුල උස්සලා පහුදුවනවා. රජ්ජුරුව කියනවා මොකක් හරි මන්ත්‍රයක් ඇති අහලා බලන්න. මොකක්ද මන්ත්‍රය? සත්‍යක්‍රියාව මොකක් ගැනද? මේ තමන් ධර්මයේ හැසිරුණා ඒකාන්ත වශයෙන්ම මම ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියන විශ්වාසය තිබ්බ පින්නතුනේ. මේක දැන් කියනකොට සමහරක් අපේ ගංගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා කියයි ඔය සෙන් කතාවක තියෙන කවියෙක් ඉන්නවා. කවියා යනවා චීන දාර්ශනිකයෙක් හම්බෙන්න බුදුහාමුදුරුවෝ ගැන ප්‍රශ්නයක්. දාර්ශනිකයාගෙන් අහනවා බුදුහාමුදුරුවෝ ගැන ඔබ ඉගෙනගෙන තියෙන වටිනාම දේ මොකක්ද? ගැඹුරුම දේ මොකක්ද? දාර්ශනිකයා මොකක්ද කියන්නේ? දාර්ශනිකයා කියනවා බුදුහාමුදුරුවන්ගේ මම දන්න අමාරුම දේ තමයි අනුන්ට අයහපතක් නොවි නිවැරදි මාර්ගයේ හැසිරෙන්න. බුදුහාමුදුරුවෝ කනේ උගන්වන්නේ නෑ යහපතේ හැසිරෙන්න. කවියා කියනවා ඕකේ මොකක්ද තියෙන ගැඹුර? දාර්ශනිකයා කියනවා ගැඹුර තමයි මට නම් ওই විදිහට හැසිරෙන්න බෑ. මොකක්ද හැසිරෙන්න බැරි? අනුන්ට කරදරයක් නොවේ. ධර්මයේ හැසිරෙන එකක් පින්නතුනේ අපේ ගෙවල් වල බලන්නකො. සමහරු කියනවා නේද හාමුදුරුවනේ අපි නම් එළි වෙනකම් පිරිත් දාලා තියෙන්නේ කියලා. කවුද දැන් ධර්මයේ හැසිරෙන්නේ රේඩිය එකද අපිද? මේ ගෙවල් වල ඔය හුණොන්ට කරපොත්තොන්ට පිරිත් දාලා තිබ්බට වැඩක් තියනවා? අය මොකෝ උළුහව ජනෙල් පිරිත් අහනවා කියලා එකක් ඇයි? ඒක ධර්මයේ හැසිරෙන එක නෙමෙයි. තවත් සමහරු කියනවා මම මේක විශේෂ කරලා දේශනා කරන්න හේතුව තමයි ඔය ටීවී එක දැම්මට ධර්මයේ හැසිරෙනවා වෙන්නේ නැහැ. වෙනතුන් කියනවා හාමුදුරුවනේ අර ධර්මයේම යන නාලිකා තියෙනවනේ. හැම නිතරම බොහෝ නාලිකා තියෙනවා. මේ හැම තිස්සෙම අපේ ගෙදර අපි බණ දාලා තියෙන්නේ. පැය 24ම. පැය 24ෙම බණ දාලාලු තියෙන්නේ. පැය 24ෙම බණ දාලා ඉවරලා මොකද කරන්නේ?
කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන අගක් කොනක් කොහින් හරි ඇහෙනවා. ඒක ඇහිලා අපි ළඟට ඇවිල්ලා අහනවා හාමුදුරුවනේ මේ හවස 6ටම පහන තියන්න ඕනද කියලා අහනවා. ඕන් තියෙන ප්‍රශ්න. බුද්ධ පූජාවට මස් මාළු තියන්න හොඳ නැද්ද කියලා අහනවා. අපි බලනවා මේ මොකක් හරි වැදගත් ප්‍රශ්නයක් අහන්න දෙන්නේ කියලා. නැහැ. පැය 24ම බණ දාලා තිබ්බ කියලා තේරුමක් නැහැ. ළමයෙකුට පාඩම් කරන්නවත් නැහැ නේ. අහන කෙනෙක් ඉන්න එපා. පිරිත අහන්න ඕනේ. අහලා විතරක් ප්‍රමාණවත්ද? පිරිත විදිහට ජීවත් වෙන්න ඕනේ. පිරිත විදිහට ජීවත් වෙන්න ඕනේ. අපි දැකලා තියෙනවා පින්නතුනේ ඔය බොහෝ පන්සල්වල ගම්වල හන්දිවල මහ ഘോഷාවට පිරිත් දානවනේ. කවුද අහන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ධර්මයේ හැසිරෙන්න කාටවත් හිරිහැරයක් නොවේ. තරහ අවසර අපේ හාමුදුරනේ මේ දවස්වල ඔය පොය දවස්වලට දන්සල් දෙද්දි අනුන්ට ඒ තියෙන කරදරේ ඒ තථාගතයන් වහන්සේගේ මූල දේශනාවටම පටහැනිනේ. ඒ කියන්නේ නොකා ගියොත් එහෙම කොඩියෙන් ගහනවා. නොකා ගියොත් කොඩියෙන් ගහනවා. ඒ වගේම යනකොට මේ පින්නතුන් දැකලත් ඇති පාර මැද්දට පැනලා වාහනේ නවත්තන්න හදන. ඒ තියෙන පින්නතුනේ හැම එකක්ම කරනකොට මතක තියාගන්න බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කරේ? මොකක්ද පූර්ව වෙන්න ඕන? මොකක්ද පිරිසිදු වෙන්න ඕන? මනෝ පුබ්බංගමා ධම්මා. මනසමයි ශ්‍රේෂ්ඨ වෙන්න ඕන. මනසමයි මුල් වෙන්න ඕන. වාසතිවා කරෝතිවා. මනස මුල් වෙලා කොරණ කියන හැටියට තමයි පින්නතුනේ ඒක පින්ද පවුද කියලා තීරණය වෙන්නේ. ඒකේ වටිනාකම තහවුරු වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න බණ අහන එකයි බණ දාලා තියෙන එකයි දෙකක්. බණ දාලා තිබ්බට වැඩක් නැහැ බණ අහන්න ඕන. බණ අහලා තිබ්බට වැඩක් නැහැ ධාරණය කරගන්න ඕන. ධාරණය කරගත්තට වැඩක් නැහැ පින්වත්නි. ඒ විදිහට හැසිරෙන්න ඕන. ඒ විදිහට ජීවත් වෙන්න ඕන. අපේ ගෙදරක පාන්දර 4 ඉඳන් රෑ 10 වෙනකම්ම නේ නිදා ගන්න කොටත් නැගිටින කොටත් රේඩියෝ එක දැම්මහම මොනවද යන්නේ? බණ යන්නේ. ඒ නිසා හරි ඕනකමින් දේශනා කරන්න ධර්මානුකූලව හැසිරෙන්න කවදාවත් පින්නතුනි වරදින එකක් නැහැ. ඉතිහාසෙ එහෙම වෙලක් නැහැ. තමන් අහන ධර්මයේ ගැන ඒතේන සච්චේන සුවත්ති හෝතු උනේ මේ සත්‍යයෙන් යහපතක් වේවා කියලා ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. හැබැයි අර අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරු උගන්වනවනේ ඉදුණු පාට අමු අඹ කියන. ඔය පිටට ඉදිලා පැහිලා වගේ තිබ්බට සමහරක් අඹ ඇතුලෙන් හරි ඇඹුල්. එළියට සුදු ඇඳගෙන ඔය hina වෙලා හිටියට මොකද ඇතුලේ අර හලාහල විෂ තියෙන්නේ. විෂ පෙරිච්ච මිනිස්සු ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ නිවැරදිව තේරුම් ගන්න බැරි වුණොත් එහෙම මිනිස්සු සීකඩ විසිරෙනවා. අර මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වගේ සූත්‍රයක් තියෙන පින්නතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නේද අන්ධයෝ ඇතාගේ ලක්ෂණ කිව්වේ කොහොමද? හොඬවැල අල්ලපු මිනිස්සයා මොකද්ද කිව්වේ? ඇතා හරියට මෝල් ගහක් වගේ කිව්වනේ. කකුල් දෙක අල්ලපු මිනිස්සයා කියනවා ඇතා හරියට වන් ගෙඩියක් වගේ කියලා. ධර්මයේ හරියට තේරුම් ගන්න. ධර්මයේ නිවැරදි තැනින් අල්ලගන්න. එතකොට අපිට පුළුවන් ඔය ඔළුවලට එන එක එක විකාර මනස්ගත දේවල් අයින් කරන්න. මනස්ගතවල කොච්චර බරපතලකමද කියනවනම් ගෙදර තියෙන බුදු පිළිම කැඩුනහම මොකද කරන්නේ? ඒක අරගෙන ගිහිල්ලා පන්සලේ බෝධිය ගාවින් තියනවා. ඒකත් හොරෙන් ගිහින් තියන්නේ. ඒකත් හොරෙන් ගිහින් තියන්නේ. මනස්ගත නෙමෙයිද?
ගෙදර බැල්ලියක් පැටව ගැහුවහම මොකද කරන්නේ? අරගෙන ගිහිල්ලා පන්සලට දානවා. දාලා කොහොමද හිත හදාගන්නේ? පිරිමි සතා නම් ගෙදරට ගෑනු සතා නම් පන්සලට. ඒකත් දාලා මොකද්ද කියන්නේ? විසික්කන බත්නේ කන්නේ. පන්සලේ ඕන තරම් කණ්ඩ තියෙනවනේ. තැන් වලට ගිහින් දානවට වඩා හොඳයිලු පන්සලට ගිහින් දාන එක. මේ මිනිස්සුන්ගේ හිතවල තියෙන පිං කියලා හිතාගෙන ඉන්න මනස්ගාත මතක තියාගන්න. ධර්මයේ හැසිරෙන එක ගැඹුරු නෑ. බුදුහාමුදුරුවෝ වේලුද්දාරාජ ගමට වැඩියට පස්සේ ගමේ හිටපු වේලුද්දාරාජ වැසි බමුණු ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා පින්නතුනේ බුදුහාමුදුරුවනේ අපි සල්ලි හොයන මිනිස්සු. අපි හැම වෙලේම වැඩට යන මිනිස්සු. දැන් මේ අපේ පින්නතුනුත් එහෙමනේ වෙලාව හරි අඩුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේක මේ දේශනාවේ තියෙන මහ විශිෂ්ට දේශනාවක්. අපේ රන් රිදී මසු කහවණු දරන මිනිස්සු බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා මේ බමුණෝ කියන්නේ අපිට ඔබ වහන්සේ කියන විදිහට බණ අහන්න වෙලාවක් නැහැ, ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ. අපිට කරන්න පුළුවන් දෙයක් කියන්න. අපේ බුදුහාමුදුරුවෝ මොකද්ද දේශනා කරන්නේ? අත්ූපනායික ධර්ම දේශනා කරනවා. මේ ජීවිතේ මම දැකපු විශිෂ්ටම දේශනාවක්. අත්ූපනායික ධර්ම තුල අඩංගු වෙන්නේ පැහැදිලි වෙන්නේ පින්නතුනේ. උන්වහන්සේ දේශනා කරනවා මේවා අනුගමනය කරන්නට බැරි නම් පිළිපදින්නට බැරි නම් තමන් උපමා කරගන්නලු. කොහොමද? අපේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනේ අපි අපිට වෙනවට අකමැති දේවල් තියෙනව නේද? පැහැදිලිද මම මේ කියන්නේ? අපි අපිට වෙනවට අකමැති දේවල් පින්නතුනේ අනුන්ට කරන්න එපා. අපිට හිරිහැරයක් වෙන දේවල් අපිට වගේම කාටද හිරිහැර? අනුන්ට හිරිහැරයි. මොනවාද අපි අපිට වෙනවට අකමැති දේවල්? අපි කැමතිද කවුරුත් අපිට කුණුහරුපෙන් බනිනවට? මේක මේ හෘද සාක්ෂියට එක්ක කරන්න ඕන ගනුදෙනුව. මේ දේශනාවට ආගමක් නැහැ. මේකට කොහෙද જાතියක්? මේ විදිහට ජීවත් වෙනවා නම් මුළු රටක් සමෘද්ධිමත් වෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ උගන්වනවා සබ්බේ තසන්ති දණ්ඩස්සනේ සියලු සත්වයෝ දඬුවමට බයයි. ඒ වගේම තමයි උන්වහන්සේ ඔය රජගහ නුවර වැඩ වාසය කරනකොට භික්ෂුන් වහන්සේලා කල්ලි දෙකක් ඉන්නවා. ඔය අද වගේ තමයි හොඳේ. ඒ කාලෙත් හිටිය පන්සල් වලට ගහමරා ගන්න හාමුදුරුවෝ. හාමුදුරුවෝ 16 නමක් ඉන්නවා, තව තැනක 6 නමක් ඉන්නවා. 16 කල්ලියයි 6 කල්ලියයි කියලා තමයි සඳහන් වෙන්නේ. 16 කල්ලියේ භික්ෂුන් වහන්සේලා ආරාමය සකස් කර ගන්නකොට වෙනත් මේ 6 කල්ලියේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ටිකක් වටිනවා. වැඩම කරලා 16 කල්ලි කට්ටියට කියන ඕක අපේ දෙන්න කියලා දුන්න නැති තැන ගහනවා. තඩි ගහනවා. ගහලා ඉවර වෙලා කෑ ගහනවා භික්ෂුන් වහන්සේලා මරලා තෝන්නි දෙනවා. මොකේද? ගහනවෝ කියලා. බුදුහාමුදුරුවෝ බලනවා මොකක්ද මේ ഘോഷාව? හොයලා බලනකොට තලලා පෙළලා. උන්වහන්සේ දේශනා කරනවා ගෙන්නගෙන ඒ තලන පෙළන එක පීඩණයට ලක් කරන එක මහණෙනි හිතන්න ඔයත්තන්ට වුණා නම් මොකද වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ අහනවා. ස්වාමීනි අපි කැමති නැහැ. ඇයි එහෙනම් අපි අකමැති දේවල් අනුන්ට කරන්නේ? ඔයත්තු කැමති නැද්ද පින්නතුනි හැම වෙලේම අපිව පිළිගන්නා චරිත විදිහට? උදාහරණයක් විදිහට දැන් අපේ රටේ හැමතැනම කාර්යාල තියෙනවා, ආයතන තියෙනවා, ගෙවල් තියෙනවා. සෑම මේ සමාජ දේහය තුල ඕන තරම් විවිධ සංස්ථා තියෙනවානේ. ඒ වගේ ඉන්නකොට තමන් උපමා කරගන්න. දැන් අපි හිතමුකෝ අපි අද උදේ වැඩට යනවා. වැඩට යනකොට මම කැමති හැම කෙනෙක්ම මට good morning කියනවනේ.
අපි කැමති නැද්ද? කවුරු හරි අපිට කතා කරන්න කලින් අපිට කතා කරනවා නම් අපි කැමති නැද්ද? අර අපේ අර කීර්තිමත් ගතියක් අපට දැනෙනවනේ. අපේ හාමුදුරනේ දැන් අපි අවුරුද්ද පටන් ගද්දි නම් සේරම සුබ පතනවා. සුබ පතනවා. ඇයි බැරි මේ දවස පටන් ගන්නකොට ඕක කරන්න? මිනිස්සු නිරන්තරයෙන්ම බලන්න පින්නතුනේ මේ අපෙන් කෙරෙන්න තියෙන දෙයට වඩා අනුන්ගෙන් මොකක්ද අපිට කෙරෙන්න තියෙන්නේ කියලා. මතක තියාගන්න. ආයතනය තුල පහළම කනිෂ්ඨම සේවකයාගේ ඉඳන් ආමන්ත්‍රණය කරන්න පුරුදු වෙන්න. අපිට ලැබෙන්නේ එතකොට මොකක්ද? අපිට මොකක් හරි ලැබෙන්න නම් අපි මොකද කරලා තියෙන්න ඕන? අපි දීලා තියෙන්න ඕන. ඔය විදිහටම මේ සේරම හිතනකොට අපි hina වෙන්න කලින් තව කෙනෙක් කට පුරවලා අපිත් එක්ක hina වෙනකොට සමහර මිනිස්සු ඉන්නව නේද ඔය මුණක් දිහා බලලවත් hina වෙන්නේ නැති. ඔය බුම්මගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒ හින්දා මතක තියාගන්න. කියනවා හාමුදුරුවනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා කියනවනේ. ආයතනවල බලන්න මේ නේ මුණක් දිහා බලන්නේ නැහැ. මතක තියාගන්න. තමන් උපමා කරගන්න. කවුරු හරි මම දිහා බලලා රැව්වනම් අපට දුක නැද්ද? එහෙනම් අපි මොකද කරන්න ඕන? කවුරු දිහා බලලා රවණ එක නවත්තන්න. අපි අසතුටු නැද්ද අපි ගැන තැන් තැන් වල කේලම් කියනවනම්? අපි අසතුටු නැද්ද අපි ගැන ඔය මිනිස්සු කියනව නේද පද හදනවා කියලා. ඕක කරනකොට අපිට දුකයිද සතුටයිද? අපිට දුකයි. එහෙනම් අපි මොකද කරන්න ඕන? අනුන්ට පද හදන එක නවත්තන්න ඕන. අපි අනුන් ගැන කේලම් කියන එක නවත්තන්න ඕන. නිරන්තරයෙන් පුරුදු වෙන්න. මම කැමති නම් මේ ආයතනය තුල අපි උදාහරණයක් විදිහට ගමු. ශේස්ත්‍රයේ ඉහළට යන්න අනෙකත් කැමති. මට කවුරු හරි උදව් කරන්න නම් මම මොකද කරන්න ඕන? මම උදව් කරලා තියෙන්න ඕන. අපි දීලා තියෙන තරමට තමයි ආපහු හම්බෙන්නේ. බුදුහාමුදුරුවෝ උගන්වනවා නේද පින්නතුනේ අර යා දිසං වපතේ බීජං තා දිසං හරතේ ඵල. කවදා හරි අපිට හම්බෙන්නේ අපි වපුරලා තියෙන දේවල්. බොහෝ පින්නතුන් කියන කාරණයක් තමයි මේ මිනිස්සුන්ගේ තියෙන මේ අර අපිටම ලැබෙනවා නම් හොඳයි කියලා හිතන පිරිසක් ඉන්නවනේ. මිනිස්සු අර ඊර්ෂ්‍යාව හම්බෙන්න තරමක් කාටද හම්බෙන්න ඕන? අපිට විතරයි. ලැබෙන තරමක් කාටද ලැබෙන්න ඕන? අපේ දරුවන්ට විතරයි. ඔය ගෙවල් වල ඉඩ කඩම් බෙදා ගන්නකොට එහෙම ඕක තියෙනවා. මේ බණහන වයසක අම්මලා තාත්තලා මේක හොඳට දන්නවා. එක දරුවෙක්වත් යෝජනා කරනවද මේ සමසේ බෙදාගමු කියලා? තමන්ට වැඩි කොටස. තමන්ට වැඩි කොටස. මතක තියාගන්න. කවදා හරි විනාශයත් වෙන්නේ තමන්ටමයි. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පින්නතුනේ නිරන්තරයෙන් පරාර්ථකාමී වෙන්න. නිරන්තරයෙන්ම අනෙකට උදව් කරන්න අවස්ථාවක් ආවොත් උදව්ව කරන්න. වාහනයක් ඉස්සර කරලා වෙට්ටුවක් දාලා යනකොටත් අපේ පින්නතුන් මොකද්ද කියන්නේ? ඔය කියනව නේද වැඩි දුර නම් යන්න හැප්පේ කියලා. මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ අනෙකගේ මේ විපතද සුගතියද? පෘථග්ජන මිනිස්සුන්ගේ හිත්වල හැටි මේක වෙන්න. අපි කැමතිද කවුරුත් අපිට විපත ප්‍රාර්ථනා කරනවට? අපි කැමති නැහැ. එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ? අපි අනෙකට විපත ප්‍රාර්ථනා නොකරමු. අපි කැමතිද පින්නතොනේ අපි රැකියාවේ ඉන්න තැනින් පල්ලහැට වැටෙනවට? අපි කැමති නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අනෙක පල්ලහැට ඇද නොදායි.
අපි කැමතිද අපිට පොලිසි ගාන යන්න වෙනවට? නෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි අනේකා වෙනුවෙන් මැදිහත් වෙමු. මෙහෙම ජීවත් වෙන රටක සමාජයක බුදුහාමුදුරු ගන්නන් අත්තානං උපමං කත්වානේ. කවුද උපමා කරන්නට කියන්නේ? වෙනතුනේ තමන් උපමා කරන්නටලු. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි සංසාරේ කවදනම් අපි ආයේ මිනිස් වෙලා උපදීද? මිනිස්සෙකුට ප්‍රියශීලී විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනොත් විතරයි. අඬ දබර වෙන්න කෑකෝ ගහන්න ඒවට ඕන තරම් ආත්ම තියෙනවා. දැන් බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? අපි වගේ කොහෙද යන්නේ කියලා අහනවද? බුරාගෙන පනිනවා. හපන්න ඔට්ටු වෙනවා. මට කියන්න සත්ව ලෝකයේ තුල සතෙක් තවත් සතෙකුට බය නැතුව ඉන්නේ මොන සතාද? හැම සතෙක්ම ඉන්නේ තවත් සතෙකුට බයෙන්. හැම සතෙක්ම ඉන්නේ තවත් සතෙකුගේ ග්‍රහණයට ලක් වෙයි කියලානේ. පැහැදිලිද මම මේ කියන එක මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන වටිනාකම? මේක තේරුම් නොගන්න තාක්කල් බණහන එකේ අර්ථයක් නැහැ. කෙනෙකුට දෙන්න පුළුවන් දෙයකට තියෙන්නේ වතුර වීදුරුවක් නම් ඒක බොහොම ගෞරවයෙන් දෙන්න. ඒක බොහොම ඕනෑකමින් දෙන්න. මෙහෙම දේශනා කරන්නට හේතුව තමයි පින්නතුනේ අපිට සංසාරේ කවදානම් ආයේ මිනිස්සෙකුට මම මේ වතුර වීදුරුවක් කීවේ මේක බොහොම සරල දෙයක් රුපියල් 50ක්වත් යන්නේ නැහැ. කවදානම් ආයේ කෙනෙකුට වතුර ටිකක් දෙන්නද? සමහරු කියනවා නේද ඔය වතුර ටිකක්වත් දෙන්නේ නැහැ උන්ට කියලා. කොහොමද මිනිස්සු එහෙම කියන්නේ? ඒ වැරදි අඩුපාඩු වෙන එක ඒ මිනිස්සුන්ගේ වැඩක්. හැබැයි සත්පුරුෂෝ විදිහට හැසිරෙන එක කාගේ වැඩක්ද? ඒක අපේ වැඩක්. ඔය ගෙවල් වල අපි දකින ලොකු ප්‍රශ්නයක් තමයි පින්නතුනි මේක බොහොම වටිනවා මේ අත්ූපනායක ධර්මවලටම ඇදලා අරගෙන සාකච්ඡා කරන එක. පවුල් කඩාකප්පල් වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් නේද ඔය නැන්දම්මලේලි ගස්ඨනය. එහෙමනේ ඔක හරියට අපේ ලංකාවේ තියෙනවා. බොහෝ පොලිසිවල ස්ථානාධිපතිවරුන් කියනවා හාමුදුරුවනේ ආරවුල් වලට එක හේතුවක්ලු ගෙදර අසමගිය. මොකද ඒ ගෙදර අසමගිය තියෙන්නේ? මිනිස්සු හැම වෙලේම බලන්නේ අපිට ලැබෙන්න ඕන දේ. කවුරු හරි අපිට ගරු කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි ගරු කරලා තියෙන්න ඕනේ. සමාජ මාධ්‍යවල පහුගිය දවස්වල වඩාත් ප්‍රචලිත වෙච්ච කතාවක් තමයි අර අධිශීතාගාරයක හිර වෙච්ච සේවිකාව. සේවිකාවක් පින්නතුනේ අධිශීතාගාර කර්මාන්ත ශාලාවක වැඩ මේ සේවිකාව හිර වෙනවා. හවස හිර වෙලා ඇතුලේ ඉන්නකොට මුරකාරය ඒ නෝන තව ගියේ නැහැ. බලන්න පින්නතුනේ. මිනිස්සෙක් එක්ක hina වෙන එකේ තියෙන වටිනාකම හැම කෙනාම මං එක්ක hina වෙන්න නැතු යන්නේ. එක්කෙනෙක් ඉන්නවා hina වෙලා යන්නම් කියලා යන ඒ නෝන ගියේ නැහැ. නොගිය හින්දා මම ආවා බලන්න. බලනකොට ඇත්තටම හිර වෙලා හිටියේ අධිශීතාගාරය ඇතුලේ. පේනව නේද අර බුදුහාමුදුරුවෝ උගන්වපු මම මීට පෙරත් මේවා දේශනා කරලා තියෙනවා. කවුරු හරි දැක්කහම hina වෙන්න කතා කරන්නට අන්න බුදුහාමුදුරුවෝ උගන්වපු ධර්මය ඒ ධර්මයට අනුව ජීවත් වුණාම මොකද වෙන්නේ? දැන් පැහැදිලිව පින්නතුන්ට ධර්මයේ විසින් රැක්ක කියන එක. මේවා මහා දේවල් නෙමෙයි. මේවා ලොකුවට පොතපත පෙරලලා වරු ගණන් සිල් අරගෙන හොයන්න ඕන දේවල් නෙමෙයි. එදිනදා ජීවිතේ වේලුද්දා රාජ ගමේ බමුණුන්ට තිබ්බ ප්‍රශ්නේ එදිනදා මොනවාද කරන්න ඕන කියන එක. බුදුහාමුදුරුවෝ උගන්වනවා. අපි
අකමැති දේවල් අනුන්ට කරන්න එපා. අනුන්ට කරන්න අපි කැමති දේවල්. පීඩනයක් නොවන දේවල්. මෙහෙම ජීවත් වෙනකොට බලපාන කාරණයක් තමයි පිනතුනේ ඔය ධනයයි සල්ලි කියන්නේ එකක්ද දෙකක්ද? එක දෙකක්නේ. සල්ලි තියෙන මිනිස්සුන්ට ධනය තියෙනවද? තථාගතයන් වහන්සේ දැන් උගන්වනවා නෙමේ තමන් උපමා කරගන්න කියලා. එතකොට සල්ලි තියෙන මිනිස්සුන්ට අර සන්තුට්ටි පරමං ධනන්නේ බුදුහාමුදුරු ගන්නන්නේ සතුට තමයි පරම ධනය කියලා. හැම කෙනෙක්ම කියනවා නේද හාමුදුරුවනේ සතුටින් ඉන්න නම් සල්ලි තියෙන්න ඕන කියලා. අහලා බලන්නකො සල්ලි තියෙන මිනිස්සුන්ගෙන් සතුට තියනවද කියලා. අහලා බලන්නකො ඔය දඩබ්බර සල්ලිකාරයන්ගේ තෘප්තිය තියනවද කියලා. අපේ බෝධිසත්වයන් වහන්සේට තිබ්බ මාලිගා තුනක් රම්ම්‍ය සුරම්ම්‍ය සුබනේ. මේ මාලිගා තුනේ උන්වහන්සේට අපිරිමිත වෙච්ච අප්‍රමාණ වෙච්ච සැප සම්පත් තිබ්බා. ඒ සියල්ල පැත්තකට දාලා ඇවිල්ලා ගහක් යටට ඇවිල්ලා මොකක්ද හෙව්වේ? ඔය කියනවා නේද අපි යනකොට වෙලක් අයිනෙන් එහෙම යනකොට පුදුම සැනසීමක් තියෙන්නේ කියලා. මිනිස්සු පුදුම විදිහට මේ සතුට මොකක්ද කියන එක හොයාගන්න බැරුව සල්ලි හොයන්න යනවා. මිනිස්සු ධනය මොකක්ද කියන්නේ කියලා හොයාගන්න බැරුව සල්ලි හොයන්න යනවා. පින්නතුනේ සල්ලි වලින් කරන්න පුළුවන් දෙයකට කියලා තියෙන්නේ ද්‍රව්‍ය මෙලදී ගන්න එක විතරයි. එහෙමනේ. සල්ලි වලින් කරන්න පුළුවන් මොකක්ද? මොකක් හරි මිලදී ගන්න එක විතරයි. මිලදී ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා මිනිස්සෙකුට ඕනේ. මිනිස්සුන්ට පුළුවන් ද කල්යාණ මිත්‍රත්වයේ මිලදී ගන්න පුළුවන්? එහෙනම් අපි කල්පනා කරන්න ඕන එක තමයි මිනිස්සුන්ට පුළුවන් ද සෙනෙහස කියන එක සල්ලි වලට ගන්න පුළුවන්ද? අපි බලාපොරොත්තු වෙන ආදරය සල්ලි වලට ගන්න පුළුවන්ද? ගොඩක් අපේ රටේ අපේ ලෝකේ විවාහ ජීවිතවල සල්ලි තියෙනවා හොඳට. ගෙදර යාහන 2 3 තියෙනවා. විවිධ ව්‍යාපාර විවිධ කර්මාන්ත තියෙනවා. දරුවෝ විවිධ රටවල ඉගෙන ගන්නවා. මාලිගා වගේ ගෙවල් තියෙනවා. හැබැයි ඒ මිනිස්සුන්ට පැලක තියෙන සතුටවත් ඒ මිනිස්සුන්ට නැහැ. ඒ මිනිස්සුන්ගේ ජීවිතවල කඳුළු කතාවක් තියෙනවා. පාරේ යනකොට අපි කියනවා නේද මාලිගාවක් වගේ ගයක් හෙන පින්කාරයෝ කියලා කියනවනේ. පින්නත් නේ අපේ ගම්වල තිබ්බ සැනසීමවත් සමහර විට මාලිගාවල නැති වෙන්න පුළුවන්. හේතුව මිනිස්සු තථාගතයන් වහන්සේ දේශනා කරපු කාරණාවලට පරිබාහිරව ගිහිල්ලා අනවශ්‍ය විදිහට සල්ලි හොයන්න ගිහිල්ලා මේ දෙක පටලවා ගත්ත ධර්මයේ තේරුම් ගත්තේ නැහැ. කල්යාණ මිත්‍රත්වයේම බලන්න අනාය මුකුත් කතා කරන්න අවශ්‍ය නැහැ. අපි කැමති නැද්ද පින්නතුනේ මොන දේ වුණත් අපේ හිත රිද්දන්නේ නැති කෙනෙක් ඉන්නවනේ. ඇත්ත කියන්න ඕන. දැන් මම මෙහෙම දේශනා කරනකොට සමහරු කියනවා නේද හාමුදුරුවනේ බෙල්ල ගහලා ගියත් කමක් නැහැ කියන්න තියෙන දේ මං කියනවා කියලා. ඒක මෝඩකමක්. ඒක එඩිතරකමද? ඒක මෝඩකමක්. ඇත්ත වුණත් කියන්න ඕන පින්නතුනේ අවස්ථානුකූලව. එහෙම මිත්‍රයෝ අපිට ඉන්න ඕන. එක රජ කෙනෙක් ඉන්නවා. රජුරවන්ට නපුරු හීනයක් පේනවා. නපුරු හීනේ පලාපල බලනවා පහුවදාට බමුණු ගෙන්නගෙන. බමුණු කියනවා රජතුමනි පවුලම විනාශ වෙන්න යන්න. පවුලම නැති බංගස්ථාන වෙන්න යන්න. ඔය අපෙත් කියනවා නේද ඔය දේවාල වලට හැම ගියපුවාම විවිධ නේ නැති එව්ව නග්ගගෙන එනවනේ අන්තිමේට ගිහිල්ලා. කවදාවත් ඔය යුරෝපා රටවල් වල දේවාල තියෙනවා. අපිට වඩා සල්ලි නැද්ද මිනිස්සුන්ට? අපි අන්තටම අසරණ වෙච්චහම මොකද කරන්නේ?
අර අහලත් ඇති නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. ධර්මයේ ජීවත් වුන් නැති වුනහම ධර්මයේ සරණ හම්බෙන්නේ නැහැ. ධර්මයේ ජීවත් වෙන්න ඕන. රජ්ජුරුව මොකද කරන්නේ? අර බමුණු ටික සේරම ගහලා එලවනවා. ඇයි මේ කිව්වනේ? මැරෙනවා කියලා. එතකොට එනවා පුරෝහිත. පුරෝහිත ඇවිල්ලා කියනවා රජතුමනි බමුණුන්ගේ පලාපල වැරදි. ආන් රජ්ජුරුවන්ගේ හිත හැදෙනවා. පුරෝහිත දන්නවා පලාපල හරි කියලා. අද වෛද්‍යවරු වුණත් මොකද කරන්නේ? වෛද්‍ය වාර්තා නොගැලපෙනවා නම් අසතුටු දායක නම් ලෙඩට කියනවාද තමුසෙහෙට මැරෙනවා කියලා? නැහැ. වෛද්‍යවරු කියනවා ගෙදර එක් අරගෙන යන්න. ඇත්ත වුණත් පින්නතුනේ කියන්න ඕන අවස්ථාවට ගැලපෙන විදිහට. එහෙම කල්යාණ මිත්‍රව අපිට ඉන්න ඕනේ. මොක වුණත් කෙනෙකුගේ වැරද්දක් හරි කියන්න ඕනේ මොන වෙලාවටද? ඒ මිනිස්යාගේ අවස්ථානුකූලව තමයි ඒ වැරද්ද පෙන්ලා දෙන්න ඕනේ. මේක අර අහලා තියෙනව නේද මෝඩයන්ට ඒ දණ්ඩ යන්න බෑ කියලා. ගෙවල් වල වැඩිපුරම තියෙන එකක් තමයි එකට එක කියන එකනේ. එකක් කිව්වොත් එහෙම අපේ අම්මලා තාත්තලා දෙක වෙන්න කැමතිද? 60ක් විතර කියලා තමයි නවතින්නේ. කවුරුවත් මේ නිමෙන කෙනෙක් නැහැ. අපි කැමතිද අපිට කවුරුත් එකට එක කියනවට? අපි කැමති නැහැ. එහෙනම් අපි මොකද්ද හිතන්න ඕනේ? මම මොකටද කාටවත් එකට එක කියන්නේ? කල්යාණ මිත්‍රත්වයේ කියන එක හැදෙන්න ඕන gedara තුලින්. අපේ ස්වාමි පුරුෂය අපේ තාත්තලා පියවරු හිතාගෙන ඉන්න ලොකු පුරුෂාධිපත්‍යයක් gedara ගොඩනගාගෙන අර දරුවන්ගේ පීඩනයයි සියලු පීඩන බොහෝ තැන්වල පිට කරන්නේ කොහින්ද? බිරිඳගෙන්නේ. අපි පුරුදු වෙන්න ඕනේ පීඩනය මට දරා ගන්නට පුළුවන්ද බැරිද කියනක හිතලා තමයි පීඩනය අනෙකට දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා පින්නතුනි අනේක වාරයක් කල්පනා කරන්ට ඔය පෘථග්ජන ජීවිතය තුල gedara ඉන්නකොට බුදුහාමුදුරුව අපිට අර පැහැදිලි කළේ ප්‍රධාන අකුසල් මූල තුන මොනවාද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ලෝභය, ද්වේෂය හටගන්නේ gedara ඉන්නකොට. දැන් අම්මලයි පුතාලයි අතර ප්‍රශ්න ඇති වෙනව අඩුයි නේද? වැඩිපුර ප්‍රශ්න ඇති වෙන අර මම සඳහන් කරේ ලේලි නන්දම්මයි අතර. මේක අපේ අර කියනවා නේද බැන්දනම් වෙන් වෙන්න ඕන කියලා. ඒක හරි වැරදි. බුදුදහමේ උගන්වන්නේ මොකක්ද? වෛරය නැති කරන්න පුළුවන් මොකෙන්ද? මෛත්‍රියෙන්නේ. ඇයි ඕක සමාජගත කරන්න බැරි? ඇවිල්ලා ගින්නට පිදුරු දානවා වගේ මොකක්ද අපි උගන්වලා තියෙන්නේ? වෙන විකල්පයක් නැහැ. මම දැකලා තියෙනවා සමහරක් ගෙවල් වල එක ගෙදර ලිප් දෙකක් තියෙනවා පින්නතුනේ. ඒ වුණාට ඒ නැන්දම්මත් පහන තියෙනවා, ලේලිත් පහන තියෙනවා. වැඩක් තියනවද? සමහර පින්නතුන් ඉන්නවා මේ පහන තියලා හෙන ඉල්ලනවා. එක gedara. එක ගෙදර. පහන තියලා හෙන ඉල්ලනවා. මේකට විසඳුමක් තියෙන්න ඕනේ. ඒක තමයි තථාගතයන් වහන්සේ අත්ූපනායක ධර්ම වලින් ඉගැන්වුවේ. මම එක අවවාදයක් දුන්නා එක පවුලකට. ඒ දියණිය කිව්වා ලේලි කියනවා හාමුදුරුවනේ මම ඇවිල්ලා ගෙදරට සති 2යි අම්මා මම උයන ඒවා කන්නේ නැහැ. මේ ප්‍රශ්නේ තමයි මහත්තයෝ ගෙවල් වල ගොඩක් තියෙන. අනේක උහුලන්න බෑ. අනේක දරන්න බෑ. මම කිව්වා උදේ වැඩට යනකොට නැන්දම්මට වඳින්න. ගත් කටටම ලේලි කියනවා හාමුදුරුවනේ වඳිනකොටම අනිත් පැත්ත හැරෙනවලු. අනිත් පැත්ත හැරෙන එක කාගේ වැඩක්ද? ඒක නැන්දම්මගේ වැඩක්. දැන් බුදුහාමුදුරුවෝ මේක නේද අපිට ඉගන්වුවේ? අක්කොච්චි මං අවදි මං අජිනි මං අබාසි මේ හාසි මේනේ යේතං උපනයන්ති වේරන්තේ සූපසම්මති වේරන්තේ සන් ඔහොමනේ ગાතා දෙක තුලම උගන්වන්නේ.
අපිට අඩන්තේට්ටම් කරන බණින අවලාද නගන උදවියට උන්වහන්සේ මොකක්ද ඉගන්නේ? අසවලා මට බැන්නේය, ගැහුවේය, පහර දුන්නේයයි කියලා එකට එක කරන්න කිව්වද? එකට එක කරන්න කිව්වේ නැහැ. එකට මෛත්‍රිය පතුරන්ට කියලා උන්වහන්සේ ඉගන්නේ. අර නැන්දම් මට හැමදාම වැඳලා ගියා. මම කිව්ව හැමදාම තේ එක දෙන්න. හාමුදුරනේ මම හැදුවට බොන්නේ නැහැ. නොබොන එක නැන්දම්මගේ වැඩක්. බොන එක කාගේ වැඩක්ද? මේ කාරණය හරි වැදගත් අපේ ගෙවල් වලට. වේලිච්ච ඉරටු නමන්න පුළුවන්. ඒවා කැඩෙන. අමු ඉරටු මොකද කරන්න පුළුවන්? එහෙනම් දැන් මේක අහන්න ඕන කවුද? මේවත් තේරුම් ගන්න පුළුවන් තරුණ උදවිය. මම කිව්වා හැමදාම බත් එක බෙදලා දීලා යන්න. හාමුදුරනේ මම බෙදුවට කන්නේ නැහැ. සතියක් කරා, දෙකක් කරා. බුදුබණ බොරු වෙන්න හේතුවක් නැහැනේ පින්නතොනේ. Tamanට කොච්චර වෛර කරත් කමක් නැහැ. කොච්චර ද්වේෂ කරත් කමක් නැහැ. කොච්චර අවලාද නැගුවත් කමක් නැහැ පින්නතුනි. අපේ තුල ජීවත් වෙන සත්පුරුෂ මිනිස්සයා නැති කර ගන්න එපා. අවසානයේ අපිට අහටට පිහිටට හිටින්නේ මොකක්ද? අපිට අපේ තිබ්බ අවංක භාවයේ, අපේ තිබ්බ සත්පුරුෂකම විතරයි කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අපි පරිස්සම් කරගෙන තියෙන්න ඕනේ. සති දෙකකින් විතර මට අර පුතා කතා කරා. කියනවා පොඩි හාමුදුරුවනේ මගේ බිරිඳ දැන් අර ලේලි මගේ බිරිඳ වැඩ ඇරිලා එනකොට අපේ අම්මා දැන් උයනවලු. හැදුනේ නැද්ද? මෛත්‍රියට මොකක්ද කරන්න බැරි මතකයිනේ නන්දිවිශාල ජාතකේ. ඇද්දෙගල් 500ම එක පිම්මට තියලා ආදරේට. ගෙදර හරි ආදරෙන් ඉන්න. හරි ආදරෙන් ඉන්න. කියනවා හාමුදුරුවනේ මගේ නෝනට පොඩ්ඩක් හරි හෙම්බිරිස්සාව ආවොත් අම්මා කොත්තමල්ලි ටික තඹනවලු. විනාශ වෙන්න ගියපු පවුලක්, ගෙවල් දෙකකට යන්න ගියපු පවුලක් අද එක ගෙදර හරි සතුටින් ඉන්නවා. මොකක් හින්දාද? බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ හින්දා. අපේ හාමුදුරුවනේ අපි විවාහාර භාෂාවෙන් කිව්වොත් හැමෝම සකන් වෙන්න කැමති නැහැ. එන්න හැම කෙනෙක්ම අර මම මුලිනුත් පැහැදිලි කරේ අර මෝඩයන්ට ඒ දණ්ඩ යන්න බෑ කියලා. මෝඩකම නොකිය වෙන මොකක් කියන්නද? මිනිස්සු දෙක වෙන්න කැමති නෑ. එකක් කිව්වොත් 60ක් කියන්න තමයි බලන්නේ. මේකේ තරංගයක් නැහැ. අපි අවුරුදු 7-800ක් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අනේකගේ කොතෙක් අඩුපාඩු තිබ්බත් කමක් නැහැ. අපේ සත්පුරුෂකම විතරක් නිරන්තරයෙන් පින්නතුනේ ඉස්මතු කරගන්න බලන්න. අපිට අවැඩ කරන, අපිට අකුල් හෙලන උදවියටත් මෛත්‍රිය කරුණාව දක්වන්න බලන්න. අපි දන්නවා මෙහෙම අපි දේශනා කරාට gedara ප්‍රායෝගිකව කරන්න බැරි වෙයි. ප්‍රායෝගිකව කරන්න බැරි වුණා කියන එක නිදහසට කාරණයක් නෙමෙයි. සංසාරේ කල්ප ගානකින් මගේ අම්මේ තාත්තේ අපි ආයේ මිනිස් වෙලා උපදින එකක් නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරපු විශිෂ්ට දේශනාව වල අත්ූපනායික ධර්ම තමන් උපමා කරගෙන මට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. මට කැමති, මට මිහිරි, මට ප්‍රිය, මටත් යහපතයි කියලා හිතන ඒවා අනුන්ට යහපත්. අපි නිරන්තරයෙන්ම අපේ වැරද්ද දකින්නේ නැහැ. අපි හැම තිස්සෙම අනෙකගේ වැරද්ද දකින්නවනේ. අනුන්ගේ වැරද්ද දකින්නවා වගේම තමන්ගේ වැරද්ද දකින්න බලන්න. ඒ වැරදි හදාගෙන ජීවත් වෙන්න. අනෙකට මෛත්‍රිය, සමාධිය නපරෝ පරං කුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා, නින්දා නොකරේවා, අවමන් නොකරේවා. මෙලෙස ජීවත් වෙන්න gedara, ගම, රට, ලෝකේ මේ සියලු ද්වේෂ සහගත හැඟීම් වලින් මිදිලා මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුල සත්පුරුෂ මිනිස්සු බිහි වෙයි. සම්බුද්ධ ශාසනය 5000ක් නෙමෙයි, ඉරහඳ පවතින තාක්කල් පවතී.
මහා සම්මත රජුගේ පටන් අපේ තිබ්බ සත්පුරුෂ ලක්ෂණ ටික ටික පිරිහෙනවා. මේ ධර්මයේ සරණින් ධර්මයේ පිහිටෙන් අපි මේවා ආපස්සට හරවමු. ඒ කාර්යභාරය තමයි